ශ්‍රී ලංකා ඉතිහාසය ගැන කතා කරද්දී අපිට අමතක කරන්නම බැරි අනිත් හැම නමකට මුඩින් මතුවෙන එක නමක් තියෙනවා. ඒ තමයි රට එක්සේසත් කරපු දුටුගැමුණු මහරජතුමා. හැබැයි පුදුම දෙයක් කියන්නේ එතුමාව මුලින්ම හැඳින්වුනේ දුට්ටගාමිනී. ඒ කියන්නේ දුෂ්ටගාමිනී කියන නමෙන්. ඉතින් ක්‍රිස්තු පූර්ව 161 ඉඳලා 137 වෙනකල් රජකම් කරපු මේ අසහාය නායකයාගේ කතාව තමයි අපි අද කතා කරන්න යන්නේ. මේ කතාවේ ගැඹුරටම යන්න කලින් අපි එතුමාගේම වචන ටිකක් අහමු. මොකද මේ ප්‍රකාශය තමයි එතුමාගේ සම්පූර්ණ ජීවිතේම එතුමාගේ රාජ්‍ය කාලයේ හැම තීරණයක්ම මෙහෙවපු මූලිකම අරමුණ අපිට පැහැදිලි කරන්නේ. ඇත්තටම අපේ කතාවේ පදනම වෙන්නේත් මේකම තමයි. හොඳයි. එහෙනම් අපි කතාවක් පටන් ගමු. හැබැයි මේ කතාව පටන් ගන්නේ රත්තරන් සිංහාසනයක් උඩ ඉඳන් නෙවෙයි. පටන් ගන්නේ කැරලිකාර කුමාරයෙක්ගෙන්. එයා තමයි දකුණු රාජධානියේ කාවන්තිස්ස රජතුමාගේ විහාර මහදේවියගේ පුත් ගාමිණී අබය කුමාරයා. වයස 16 වෙද්දි ගාමිණී කුමාරයා කියන්නේ නිකන් කුමාරයෙක් නෙවෙයි. එයා හරිම ශක්තිමත්, බුද්ධිමත්, ඒ වගේම ටිකක් හිතුවක්කාරයි. එයාගේ හිත ඇතුලේ එකම එක ලොකු අභිලාෂයක් තිබුණා. ඒ තමයි කොහොම හරි උතුරේ පාලනය ගෙනියපු එලාර රජුට අභියෝගය කරලා මේ බෙදිලා තියෙන මව්බිම එකම කොඩියක් යටතට ගේන එක. ඉතින් මෙතනදී තමයි කතාවේ ලොකුම ගැටුම පටන් ගන්නේ පියයි පුතයි අතරේ. තාත්තා ඒ කියන්නේ කාවන්තිස්ස රජතුමා හරිම කල්පනාකාරී. එතුමා කියනවා යුද්ධ ඕන නෑ අපිට මේ ගංගේ මෙහා තියෙන භූමිය ඇති කියලා. හැබැයි පුතා ගාමිණී කුමාරයා ඒ අදහසට කොහෙත්ම එකඟ වෙන්නේ නෑ. එයා ඒක දැඩිවම ප්‍රතික්ෂේප කරනවා. ඔන්න ඔය ප්‍රසිද්ධ මත ගැටුම නිසා තමයි ගාමිණී කුමාරයාට අලුත් නමක් පාට බැඳෙන්නේ. දුෂ්ටගාමිණී. මේ සිද්ධියෙන් පස්සේ එයා තමන්ගේ යාළුවොත් එක්ක එකතු වෙලා මලය දේශයට පැනලා යනවා. කාවන්තිස්ස රජතුමා මේ ගියාට පස්සේ ගාමිණී කුමාරයා හිතුවේ දැන් උතුරට යන්න පාර හැදුනා කියලා වෙන්නේ නැති. ඒත් නෑ. එයාගේ ගමනට ඊටත් වඩා ලොකු අභියෝගයක් ඉස්සරහට එනවා. ඒ තමයි තමන්ගේම මල්ලි තිස්ස කුමාරයා එක්ක සිංහාසන විරමෙන් සටන් කරන්න වෙන එක. මේ බල අරගලය කෙටි කාලීන වුණත් හරිම දරුණුයි. තාත්තා නැති වුණාට පස්සේ තිස්ස කුමාරයා අම්මවයි රාජකීය කණ්ඩුලතාවයි තමන්ගේ භාරයට ගන්නවා. එතනින් තමයි ගැටුම පටන් ගන්නෙ. පළවෙනි සටනෙන් දුටුගැමුණු දරුණුවටම පරාද වෙනවා. හැබැයි ආතරින්නේ නෑ. ආයමත් සේනාවක් එකතු කරගෙන දෙවනි සටනට එනවා. ඒකින් ජයග්‍රහණය කරනවා. අන්තිමේදී කොහොම හරි මේ දෙන්න අතරේ සාමයක් ඇති වෙනවා. මේකට මැදිහත් වෙන්නේ කවුද දන්නවද? එයාලගේ අම්මා විහාර මහදේවියයි බෞද්ධ භික්ෂුන් වහන්සේලායි. එයාලගේ උත්සාහයෙන් මේ සහෝදරයෝ දෙන්න ආයමත් එකතු වෙනවා. ඊට පස්සේ වෙන්නේ ඊටත් වඩා පුදුම දෙයක්. තිස්ස කුමාරයා දුටුගැමුණු රජතුමාගේ විශ්වාසවන්තම සෙන්පතියෙක් බවට පත් වෙලා ලංකාව එක්සේසත් කරන මහා සටනට එකතු වෙනවා. හරි. දැන් ගෙදර ප්‍රශ්න ඔක්කොම ඉවරයි. රාජධානිය සුරක්ෂිතයි. දැන් තමයි වෙලාව. දුටුගැමුණු රජතුමා අවසානයේදී තමන්ගේ ජීවිතයේ ලොකුම හීනය සැබෑ කරගන්න පළවෙනි අඩිය තියන්නේ. ඒ තමයි ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමේ මහා යුද මෙහෙයුම ආරම්භ කිරීම. රජතුමාගේ හමුදාවේ කොඳු නාරටිය වගේ හිගේ කවුද? ඒ තමයි අපි කවුරුත් අහලා තියෙන දසමහා යෝධයෝ. නන්දිමිත්‍ර, සුරනිමල, මහාසෝන මේ හැම කෙනෙක්ම පුරාවෘත්තයක්. විශේෂත්වය තමයි මේ අයව රට පුරාම හොයලා තෝරගෙන පුහුණු කරලා තිබුණේ රජතුමාගේම පියා කාවන්තිස්ස රජතුමා විසින්. මේ තියෙන අංකය දිහා බලන්න. 32. මේක නිකන් අංකයක් නෙවෙයි. මේ තමයි අනුරාධපුරයට යන ගමනේදී දුටුගැමුණු රජතුමා පරාජයට පත් කරපු ප්‍රාදේශීය පාලකයන්ගේ මුළු ගණන. එකක් දෙකක් නෙවෙයි 32ක්. ඉතින් මේ මුළු යුද්ධයේම උච්චතම අවස්ථාව, කියන්නේ ක්ලයිමැක්ස් එක එනවා අනුරාධපුරයේ නැගෙනහිර දොරටුව ළඟදී රජවරු දෙන්නෙක් එයාලගේ රාජකීය ඇත්තු පිට නැගලා මුහුණට මුහුණ හමු වෙනවා. එක පැත්තකින් කණ්ඩුල ඇතා පිට නැගි දුටුගැමුණු, අනිත් පැත්තෙන් මහා පබ්බත ඇතා පිට නැගි වයස්ගත වුණත් තවමත් ප්‍රතාපවත් එලාර රජු. අවසානයේදී එකම එක හිල්ල පහරකින් දුටුගැමුණු රජතුමා ඒ සටන අවසන් කරනවා. ජයග්‍රහණය ලැබුවා, රට එක්සේසත් කළා. ඒත් රජ කෙනෙක්ගේ අභියෝගයෙන් ඉවර වෙන්නේ නෑ නේද? රණශූරයාගේ භූමිකාවෙන් මිදලා පාලකයෙක් විදිහට, තාත්තා කෙනෙක් විදිහට එතුමාට අලුත් අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. හොඳම උදාහරණය තමයි එතුමාගේම පුතා සාලිය කුමාරයා. එයා සමාජ පහත් කියලා සම්මත කුලයක අශෝකමාලා කියන තරුණයෙකුට ආදරය කරලා ඒ ආදරය වෙනුවෙන් රජකම පවා අතහරිනවා. හිතන්න රජ කෙනෙකුට තමන්ගේ උරුමය ගැන මීට වඩා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙන පුරුවන්ද? මෙතන තියෙන හරිම පුදුම දෙයක්. ඊට පැත්තකින් මුළු රටම එක්සේසත් කරපු මහා ජයග්‍රහණය. හැබැයි අනිත් පැත්තෙන් ඒ ජයග්‍රහණය වෙනුවෙන් නැති වෙලා ගිය ලක්ෂ ගානක ජීවිත ගැන ඇති වුණු ලොකු පසුතැවීමක්. වංශ කතාවල කියවෙන විදිහට රජතුමාට මේ ජයග්‍රහණය ගැන සතුටු වෙන්න බැරි වුණා. මොකද ඒකට ගෙවන්න ඕන මිල එච්චරටම ඉහළයි.
දුටුගැමුණු රජතුමාගේ චරිතයේ තියෙන උදාරත්වය පෙන්වන හොඳම තැනක් තමයි මේ. බලන්න එලාර කියන්නේ ආක්‍රමණිකයෙක්. ඒත් එයා ධාර්මික, යුක්තිගරුක පාලකයෙක් විදිහට ප්‍රසිද්ධ වෙලා හිටියා. ඉතින් දුටුගැමුණු රජතුමා මොකද කරන්නේ? Taman පරාජය කරපු සතුරාට ගෞරවයක් විදිහට එයා වෙනුවෙන් සොහනක් හදලා. ඒ ළඟින් යන හැමෝම රජවරු පවා Tamanගේ වාහනෙන් බැහැලා ගෞරවය කරන්න ඕන කියලා නියෝගයක් පවනවනවා. ඉතින් යුද්ධය ඉවරයි. දැන් රජතුමා කඩුව පැත්තකින් තියලා නිර්මාණකරුවෙක් බවට පත් වෙනවා. අදටත් අනුරාධපුරයට ගියාම අපිට පේන ඒ පුරාණ නගරය නිර්වචනය කරන දැවන්ත නිර්මාණ රසක් එතුමා පටන් ගන්නවා. මිරිසවැටිය, ලෝවා මහපාය, රුවන්වැලි සෑය. මේවා තමයි ඒ අතරින් ප්‍රධානම ඒවා. මේ වගේ ලොකු ඉදිකිරීම් එක්කම එතුමාගේ කාලයේදී ලංකාව, අරාබිය, පර්සියාව වගේ රටවල් එක්කත් හොඳ වෙළඳ සම්බන්ධතා පවත්වගෙන ගිහින් තියෙනවා. මිරිස්සවැටිය හැදෙන කතාවත් හරිම අපූර්වයි. දවසක් රජතුමා දියකෙලියට යන්න කලින් තමන්ගේ ජයකොන්තය, ඒකේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ හිටියා කියලා කියන්නේ ඒක බිම හිටවනවා. නාලා ඉවර වෙලා අහපහු වෙනකොට බලනවා කාටවත් මේ කොන්තේ එතනින් උදුර ගන්න බෑ. ඉතින් රජතුමා ඒක දිව්‍යමය ලකුණක් විදිහට සලකලා ඒ ජයකොන්තේ වට කරලා තමයි මේ මහා ස්තූපය හදවන්නේ. රුවන්වැලි සෑය කියන්නේ නිකන් නිර්මාණයක් නෙවෙයි. ඒකේ අත්තිවාරයම දාපු විදිහ ගැන හිතුවම ඒ කාලේ තිබුණු ඉංජිනේරු තාක්ෂණය ගැන පුදුම හිතෙනවා. බලන්න මුලින්ම පොළව ගැඹුරට හාරනවා. ඊට පස්සේ කුඩු කරපු ගල අතුරනවා. ඊළඟට කකුල් වලට සම්සපත්තු වගේ දාපු අලිය ඇතුළව ඒ ගල් තට්ටුව හොඳටම තද කරනවා. අන්තිමටම ඊට උඩින් හිමාලයෙන් ගෙනාපු විශේෂ මැටි වර්ගයක් අතුරනවා. ඒ තරම්ම ශක්තිමත් අත්තිවාරයක් තමයි දාලා තියෙන්නේ. හොඳයි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ රජතුමාගේ ජීවිත කතාවේ අවසන් පරිච්ඡේදයට. මේ කොටස ඉතිහාස පොතේ පිටු අතරින් එහාට ගිහිල්ලා දෛවය කියන දේත් එක්ක සම්බන්ධ වෙන හරිම සංවේදී කතාවක්. රජතුමා අන්තිම කාලයේ රෝගාතුර වෙන්නකොට එතුමාට එකම එක ආසාවක් තිබුණා. ඒ තමයි රුවන්වැලි සෑයි වැඩ සම්පූර්ණයෙන්ම ඉවර වෙලා තිනවා දකින්න. ඒත් ඒ වෙද්දිත් වැඩ ඉවර නෑ. ඉදින් එතුමාගේ මල්ලි සද්ධාතිස්ස කුමාරයා හරිම අපූර්ව දෙයක් කරනවා. එයා නිම නොකර දාගබ සම්පූර්ණයෙන්ම සුදුරිත වලින් වහලා දුරට පේන විදිහට ඒක සම්පූර්ණයි වගේ හදනවා තමන්ගේ අයියාගේ අන්තිම ආසාව ඊටු කරන්න. ඉතින් තමන්ගේ ජීවිත කාලයේ කරපු ශ්‍රේෂ්ඨතම නිර්මාණය දිහා බලාගෙන ඒ මහා රජතුමා හරිම සාමකාමීව අවසන් හුස්ම හෙලනවා. විශ්වාසයට අනුව එතුමා මරණින් මතු තුසිත දෙව්ලොව උපත ලැබුවා කියලායි කියන්නේ. හොඳයි. අපි මේ කතාව අවසන් කරන්නේ එක ප්‍රශ්නයක් ඉතුරු කරලා. රජ කෙනෙක්ගේ උරුමය කියන්නේ ඉතිහාස පොත්වලට විතරක් සීමා වෙන දෙයක්ද? එහෙම නැත්නම් ඒක දෛවය දක්වා විහිදෙන දෙයක්ද? මොකද පුරාණ අනාවැකියක තියෙනවා දුටුගැමුණු රජතුමා අනාගතයේදී මෛත්‍රී බුදුන් වහන්සේගේ දකුණ සෞවිධියට නැවත ඉපදෙනවා කියලා. ඉතින් ශ්‍රේෂ්ඨ ජීවිතයක් සහ මහා දෛවයක් අතර තියෙන ඒ සීමාව කොතනද කියලා නැවතිලා හිතන්නට මේ කතාව අපිට ඉඩ සලසනවා.